හයි කොහොමද සුබ දවසක් හැමෝටම අද මම අල්මාරිය අස් කරනකොට විශේෂ දෙයක් හම්බුණා. ඉතින් මට හිතුණා ඔයගොල්ලන් අතරත් මේක බෙදා ගන්න ඕනේ කියලා. මේ කප් එකට මම හිතන්නේ අවුරුදු මගේ මතකයන් අවුරුදු 22කට පස්සට ගියපු මතකයන් තමයි මේ අස්සේ තියෙන්නේ. ඉතින් ඊට වඩා අවුරුදු 118ක් විතර පරණ දේකුත් මේ ඇතුලේ තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මාත් එක්ක දිගට එකතු වෙලා ඉන්න. අපි බලමු මේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා හිතන්නේ මොනව ඇතිද? බලනකන් ඉවසිල්ලක් නෑ නේද? එන්නකෝ මම පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. ඔයාගේ ජීවිතෙත් මේ මතකයන් අනිවාර්යෙන් නැති. බලන්න මේ මතකයන් ඔයාගේ ජීවිතේත් ඔයා මේ වගේම එකතු කරන් තියන් ඉන්නවද කියලා. ඔයාගේ දරුවන්ට පෙන්නන්න. ඔයාගේ මතක අලුත් කරගන්න. මෙන්න මේ දේවල් ඔයත් තියාගෙන ඇති අනිවාර්යයෙන්ම. අපි බලමු මේ අස්සේ මොනවද තියෙන්නේ කියලා. මේ ඇතුලේ තියෙනවා අවුරුදු 1908 දේකුත්. බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට මතක ගොඩාක් එකතු කරගෙන තමයි මම මේ කප් එක තියාගෙන හිටියේ. දැන් මම මේවා එකින් එකට ඇදලා බලද්දි තමයි පෙනුනේ අර පරණම දේ. බලන් ඉන්නකෝ ඒ මොකද්ද කියලා. අවුරුදු 118ක් පරණයි. මේ තමයි මගේ පාසල් නිල බැච් එක. ඉතින් දැන් මේකටත් අවුරුදු 22ක් 23ක් විතර වෙනවා මේ වෙද්දි. ඕන 25ක් විතර වෙයි. ඔයාලට මේ පේන්නේ මගේ පළවෙනි ප්‍රිපෙක්ට් බැච් එක. ඒ මම 9 වසරේදී ජූනියර් ප්‍රිපෙක්ට් කෙනෙක් වෙච්ච බැච් එක තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මේ මතක අවුරුදු 22කට ආපස්සට අරගෙන යනවා. ඉතින් හරිම සුන්දරයි. දැන් අවුරුදු 22ක් වෙනවා මේ ටික මගේ ළඟ තියාගෙන. මේ පරණ මතක මේ තියෙන්නේ මම 10 වසරේදී සීනියර් ප්‍රිපෙක්ට් බැච් එක. ඉතින් ඒ අතීතයේ එකින් එකට මෙන්න මේ විදිහට මම එකතු කරගත්ත නිසා මට දරුවටත් පෙන්වන්න පුළුවන්. මේ 11 වසරේදී මම පැලඳගත්ත බැච් එක. ඉතින් ඔයාටත් මේ මතක ඇති. ඊළඟට මම පෙන්වන්නේ මොකද්ද දන්නවද? අවුරුදු 118ක් පරණ දෙයක්. මේ නම් 750 අපි හැමෝම දන්නව ඇති. ඒ දරුවන්ට දැන් පෙන්වන්න නැතුව ඇති. මගේ ළඟ තියෙනවා අවුරුදු 118ක් පරණ මෙන්න මේ කාසියත් මේ ඇතුලේ තිබිලා මම මේ දැන් දැක්කේ. ඉතින් බලන්නකෝ 7 කාසිය 1908 වර්ෂයේ පාවිච්චි කරන ලද කාසියක් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් බලන්නකෝ මේ අවුරුදු 118කට පස්සේ මගේ අතෙන් අල්ලන්න ලැබීමත් මට මාරම සතුටක්. ඉතින් මේ සතුට මට ඔයාලත් එක්කත් බෙදා ගන්න හිතුණා. ඒ නිසයි මම මේ වීඩියෝ එක කළේ. බලන්න 7 කාසිය දැකලා නැති අයට බලා ගන්න අවස්ථාවක් සලසා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් ඔන්න ඔය විදිහට මම දන්නවා ඕගොල්ලත් මේ විදිහටම මේ දේවල් පරිස්සමට අරන් තියාගෙන ඇති. මේවා තමයි අපේ ජීවිතේ ලස්සනම මතක. ඉතින් තවත් දවසක හම්බ වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම. මේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. මේ විදිහට හරි පරිස්සමට ආය අරගෙන තියන්න ඕනේ. මොකද මගේ දරුවටත් තව අවුරුදු 7යි. එයාත් ලොකු වුණාම මේවා දකි. එයාටත් මේවා තේරුම් ගන්න පුළුවන්. අපේ ජීවිත නැති වුණත් මෙන්න මේ විදිහට මේ කප් එක ඇතුලේ මේවා හැමදාම තියෙයි. මතකයන් විදිහට. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.